වෙබ්සයිට් එකේ URL එක https://ictcloudv.lk. Here you can see the login button. તમે login button එක click කරනවා. එතකොට පුතේ ඔයාව direct වෙනවා මෙන්න මේ login screen එකට. මෙතනදී ඔයාගේ mobile phone number එක register වෙනකොට දුන්න mobile phone number එක සහ ඔයා enter කරපු password එක තමයි enter කරන්න තියෙන්නේ. Actually this is the mobile phone number you have used for the registration. Login button එක click කරන්න. ඊළඟට ඔයාව කෙලින්ම direct වෙන්නේ මේ my courses කියන එකට. දැන් මෙතනදී ඔයා තෝරගත්ත courses තමයි පෙන්වන්නේ. දැන් මේ වෙනකොට ඔයා තවම මෙතන මේ මම ගත්ත dummy student phone number එකේ courses වගේ select කරගෙන තියෙනවා. නමුත් ඔයා තවම මෙතන courses select කරගෙන නැති නිසා ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන revision paper class එක. ඔයා තෝරගන්න එකයි මුලින්ම කරන්න තියෙන්නේ. our lessons කියන එකට ගියාම මේ වගේ buttons කීපයක් තියෙනවා. දැන් ඒකෙන් මම revision and paper class කියන එකට යන්නම්. දැන් මෙතන තියෙනවා revision and paper class December free. ඒතර December month එකට payment එකක් කරන්න ඕනේ නැහැ. ඊළඟ month එකේ ඉඳලා January වල ඉඳලා මෙතන 3000 කියලා පෙන්නනවා. ඊළඟට අපි join free class කියන එකට යනවා. ඊළඟ පුතේ ඔතන පෙන්නනවා මේ materials. materials වලට ගියාම මේ materials වර්ග තුනක් තියෙනවා. videos, announcements and documents. මේ videos කියන එකේ තමයි අපේ past videos ටික එන්නේ. දැනට මේකට videos දාලා නැහැ. මේ test video එකක් තියෙන්නේ. එතකොට first class එක complete වුණාට පස්සේ මේ videos මෙතනට එනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට අදාළ announcements මෙතනට එනවා. ඊළඟට documents වල දැන් ගියාම ඔයාලට download කරගන්න පුළුවන් December full paper එකේ part 1. මේ විදිහට download කරගන්න පුළුවන්. මේක තමයි first paper එක වෙන්නේ. first paper එකේ first part එක වෙන්නේ. මේකේ MCQ 50ක් තියෙනවා. ඒතර ඔයා දන්නවා සාමාන්‍යයෙන් මේ paper එකේ duration එක 2 hours වෙනවා. Here each question in English and Sinhala medium because this class for both mediums. දැන් මෙතන English සිංහල දෙකෙන්ම තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඒකෙදි ඔයාගේ language එකට අදාළ දේ විතරක් ඔයා read කරාම ඇති. මේ tute එක ඔයාට PDF එකක් විදියටයි ලැබෙන්නේ. මේ month එකේ තියෙන tutes ඔක්කොම PDF විදියට හම්බ වෙනවා. ඊළඟ month එකේ ඉඳලා January වල ඉඳලා ඒ January class එකට enroll වුණාම දැන් මේ අපි මේ free class එකට December වලට enroll වුණා වගේම January එකට enroll වෙන්න තියෙනවා. එතනදී ඒකෙදි payment කරලා ඒ slip එක upload කරන්න තියෙනවා. ඊළඟට තමයි මේ month එකට enroll වෙන්නේ. එතනදී enroll වෙලා දවස් 3ක් වගේ ඇතුළත වාට මේ speed post වලින් ඒ අදාළ ඒ මාසෙට අදාළ tute සහ මාසෙට අදාළ full paper එක ලැබෙනවා. දැන් වාට පුළුවන් මෙන්න මේ paper එක කරගෙන යන්න 2 hours time එකක් තියලා ඒ වගේම මේක paper discussion එකක් නිසා ඒ මම explain කරන දේවල් ඔයා additionally note down කරගන්න. මේ paper එකේ තියෙන ඉඩෙත් උපරිම ප්‍රයෝජනේ අරගෙන additional දේවල් ලියා ගන්න. ඒකට අමතරව කොහොමත් වෙනම මේ blank paper එකක් අරගෙන ඒකේ සටහන් කරලා මේ paper එකට attach කරගන්න. එතකොට ඔයාලට පේනවා මේ questions මෙතනදී අපි මේ ප්‍රශ්න කීපයක් programming වලිනුත් ගත්තා. එතකොට first 2 units number systems ඒ වගේම operating system questions තමයි memory calculation හා සම්බන්ධිත questions තියෙනවා. ඒ වගේම first units වල තියෙන data information big data ඒ වගේ අදාළ දේවල් ඒ questions මෙතන තියෙනවා.
operating system, scheduling methods, ඊළඟට Python programming වලින් ප්‍රශ්න කීපයක් ගත්තා. හැබැයි ඒක depth එකට ගියේ නැහැ. දැන් ඔයගොල්ලන්ගේ ඊළඟ papers වලදී මේකේ strength එක වැඩි කරනවා. spread කරන area එක වැඩි කරනවා. ඒ වගේම equations වල තියෙන තවත් අපි depth එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ paper discussion එකේදී දැන් මේ equation එකක් ගත්තාම මේකේ background එකත් පොඩ්ඩක් මතක් කරමින් තමයි මේ ගමන යන්නේ. උතර K-maps එහෙම තියෙනවා. K-maps simplification, K-map එකේ purpose එක මොකක්ද? Here it says to obtain the SOP type statement, you know you can obtain POS also. So when I'm explaining this one, I explain POS part also. දැන් මේකේ SOP එකක් ගන්න කියලා කියනවා. SOP ආකාරයේ ප්‍රකාශනය. නමුත් ඒකෙදී පොඩ්ඩක් මතක් කරනවා SOP එක වගේම POS එකත් කොහොමද ගන්න. මේ විදිහට තමයි paper discussion එකක් වෙන්නේ. මේ තියෙන first paper එක. මේකේ second paper එකත් තව දවස් කිහිපයකදී මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් වෙනවා. එතකොට physical classes වෙන ළමයින්ට මේවා hard copies විදියට ඒ පන්තිවලදී ලැබෙනවා.